ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒ වගේම වැදගත් මාතෘකාවක් ගැන. විපස්සනාව. මොකක්ද මේ විපස්සනාව කියන්නේ හරියටම? අපි බලමු මේක සරලව තේරුම් ගන්න පුළුවන්ද කියලා. හොඳයි. මුලින්ම මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපි හැමදාම ලෝකය දකින්නවා නේද? මිනිස්සු, ගස්කොළන්, ගෙවල් දොරවල් හැමදේම. ඒත් අපි ඇත්තටම දකින්නේ ඒ දේවල් තියෙන විදිහටමද? නැත්නම් අපේ මනස හදාගත්ත පින්තූරයක්ද? ඇත්තටම යථාර්ථය දකින්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැමෝම සාමාන්‍යයෙන් කරන සාමාන්‍ය දැකීම. අනෙක තමයි විපස්සනාවෙන් ලැබෙන ගැඹුරු ප්‍රඥාව. මේ දෙක කියන්නේ අහසයි පොළොවයි වගේ ලොකු වෙනසක් තියෙන දෙකක්. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු අපි හැමදාම ලෝකය දකින විදිය ගැන. ඒ කියන්නේ මේ ලේබල් ගහන ලෝකය ගැන. හිතන්නකෝ පාරේ යනකොට කෙනෙක්ව දකින්නවා කියලා. දැක්ක ගමම අපේ හිත මොකද කරන්නේ? ශනිකව මිනිස්සෙක්, ගැහණියෙක්, පිරිමියෙක් කියලා ලේබල් එකක් අලවනවා. අපි ඒකිනාව දකින්නේ හැම තත්පරෙම වෙනස් වෙන ක්‍රියාවලියක් විදිහට නෙමෙයි. අපි දකින්නේ මිනිස්සයා කියන ස්ථිර සංකල්පයක් විදිහට. මේ විදියට මම කියලා, මගේ කියලා ස්ථිර කෙනෙක් හරයක් තියනවා කියලා මේ ගැඹුරටම ගිය විශ්වාසයට තමයි පාලියෙන් කියන්නේ සක්කාය දිට්ඨි කියලා. විපස්සනාවේ එක ප්‍රධානම අරමුණක් තමයි මේ වැරදි දැක්ම, මේ මුලාව බිඳලා දාන එක. ඉතින් අපි සාමාන්‍ය ලෝකය දකින්නේ මේ වගේ ලේබල් අලවල නම් විපස්සනාවෙන් පෙන්වන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. අපි දැන් බලමු මේ ගැඹුරු දැක්ම ඇත්තටම මොන වගේද කියලා. වැදගත්ම දේ තමයි විපස්සනාව කියන්නේ නිකම්ම පොතපතේ තියෙන දැනුමක්වත් දාර්ශනික අදහසක්වත් නෙවෙයි. ඒක භාවනාව තුළින් තමන්ම අත්දකින ඍජු පැහැදිලි දැක්මක්. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩෙක්ගේ සමට යටින් තියෙන අවයව ඇතුලේ වෙන දේවල් දකිනවා වගේ විපස්සනාව කියන්නේ යථාර්ථයේ දකින අභ්‍යන්තර එක්ස්රේ දැක්මක් වගේ දෙයක්. විපස්සනාවෙන් ලෝකය දිහා බලනකොට මේ සංකීර්ණ හැම දෙයක්ම මූලික කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි රූප. ඒ කියන්නේ අපේ ශරීරය, මේ පුටුව, මේසය, අල්ලන්න පුළුවන් භෞතිකව දැන හැම දෙයක්ම. අනික තමයි නාම. ඒ කියන්නේ අපේ සිතුවිලි, හැඟීම්, වේදනාව, සතුට මේ වගේ අල්ලන්න බැරි හැබැයි අපිට අත්විඳින්න පුළුවන් මානසික ක්‍රියාවලිය. ඇත්තටම අපි හැමෝම කියන්නේ මේ නාම සහ රූප කියන දෙකේ එකතුවක් විතරයි. දැන් තමයි වැදගත්ම හරියට එන්නේ. විපස්සනාවෙන් මේ නාම සහ රූප කියන දෙකේම ඇත්ත ස්වභාවය ගැන හෙළිදරව් කරනවා. ඒක තමයි විශ්වීය සත්‍ය තුන. මේ ගැඹුරු දැක්මෙන් අපිට පැහැදිලි වෙනවා මේ ලෝකේ තියෙන හැම නාම රූප ධර්මයකටම පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඒවා තමයි අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම. මේක හරිම සරලයි. අනිත්‍ය කියන්නේ හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන එක. එකම විදිහට පවතින්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම වෙනස් වෙන දෙයකට ඇලි ගලි ඉන්න ගියොත් මොකද වෙන්නේ? අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒකම තමයි දුක්ඛ කියන්නේ. වැදගත්ම දේ තමයි අනාත්ත. ඒ කියන්නේ මේ නිරන්තරයෙන් වෙනස් වෙන නාම රූප ක්‍රියාවලිය ඇතුලේ මම කියලා, මගේ ආත්මය කියලා ස්ථිර නොවෙනස් වෙන හරයක් හොයාගන්න කොහෙත්ම බෑ. අනාත්ත කියන සංකල්පයේ තේරුම් ගන්න තියෙන හොඳම උපමාවක් තමයි කෙසෙල් ගහ. කෙසෙල් ගහක හරයක් හොයන්න පොත්තෙන් පොත ගලවගෙන ගියාට අන්තිමට මුකුත් ඉතුරු වෙන්නේ නෑ නේද? අන්න ඒ වගේ විපස්සනාවෙන් අපේ පැවැත්ම දිහා ගැඹුරින් බලනකොට මම කියලා ස්ථිර කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ නෑ. හරි. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත්? මේ විදිහට යථාර්ථය දකින්න එකේ තේරුම මොකද්ද? ඒකෙන් ලැබෙන දේ මොකද්ද? මේ විදිහට යථාර්ථය ඒ තියෙන හැටියටම දකින්න එකම එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ දුකට මුල් වෙන හේතු වලින්, ඒ කියන්නේ තණ්හාව, තරහව, මෝහය කියන මුල් වලින්ම සිත නිදහස් කරගන්න. වෙන විදිහට කිව්වොත් විපස්සනාව ඉලක්කය තමයි ස්ථිර මම කෙනෙක් ඉන්නවා කියන මුලාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන එක. නිරන්තරයෙන් වෙනස් වෙන දේවල් පස්සේ දුවලා ඒවට ඇලි ගලි ඉඳීම නැතිවෙන මානසික පීඩනයෙන් නිදහස් වෙන එක. අවසානයේදී නිබ්බාන කියලා හඳුන්වන පරම ශාන්ත, පැහැදිලි මානසික තත්වයකට ළඟා වෙන එක. එහෙනම් මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ ප්‍රශ්නය ගැන හිතන්න. අපි ලෝකය දකින විදිය වෙනස් කළොත්, ඒ කියන්නේ මිනිසා ගස වගේ ස්ථිර නිසල නාම පදවලින් දකින්න එක නවත්තලා හට ගැනීම, වෙනස් වීම, නැතිවීම වගේ නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් විදිහට දකින්න පටන් ගත්තොත් අපේ මුළු ජීවිත අත්දැකීමම කොයිතරම් වෙනස් වේද?